අද වීඩියෝකින් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මීන ලග්නයට තවත් සුබ ආරංචියක් රැගෙන ඉන්න කාරණයක් පිළිබඳව. මීන ලග්නය පිළිබඳව මා වීඩියෝ කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එම වීඩියෝ හැම එකේම ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ එළඹෙන මාසවලදී මීන ලග්නයේ සිදුවීමට නියමිත ප්‍රධාන වෙනස්කම් සම්බන්ධව. අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙම අප්‍රේල් මාසයේ අවසානයේ සිට සති දෙකක වගේ කාලයක් තුල මීන ලග්නයේ ධනස්ථානයේ යෙදෙන හදිසි ධනයෝගයක් සම්බන්ධ. අපි මීන ලග්නයේ ධනස්ථානය එහෙම නැත්නම් දෙවැන්න සැලකුවොත් දෙවැන්න අයිති වෙන්නේ මේෂ රාශියට. මේෂ රාශිය පාලනය කරන්නේ අඟහරු ග්‍රහය. මේෂ රාශිය කියන්නේ ගිනි රාශිය. ඔබ දැනටමත් දන්නවා මේෂ කියන්නේ රාශි 12න් පළවැන්න. ඒකේ තියෙන්නේ අති ධාවනකාරී ශක්තියෙන් පිරුණු ස්වභාවයක්. ඒ නිසාම තමයි ඒක ගිනි රාශියක් විදිහට වර්ගීකරණය කරන්නේ. මේ රාශිය පාලනය කරන්නේ අඟහරු ග්‍රහය විසින්. රාශි 12 ආරම්භක රාශිය වශයෙන් ඕනෑම දෙයක් ආරම්භ කිරීමට නැත්නම් ඒකට ජවය ලබා දීමට හැකියාව තියෙන රාශියක් තමයි මේ මේෂ රාශිය. කලින් වීඩියෝ වල සාකච්ඡා කරුණා වගේ ලෝකායතන ජ්‍යොතිෂයේත් මේ මේෂ රාශිය වැදගත් තැනක් ගන්නවා. අපි මේෂ රාශියේ නැකත් සම්බන්ධ සඳහන් කළොත් මේෂ රාශිය ආරම්භ වෙන්නේ අස්විද නැකතින්. අස්විද කියන්නේ කේතුගේ නැකතක්. අස්විද නැකතේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ සම්පූර්ණ පාද අයිති වෙනවා. ඊළඟට එන්නේ සිකුරු ඡායත් බේරණ නැකත. බේරණ නැකතේ සම්පූර්ණ පාද අයත් වෙනවා. අවසානයේට එන්නේ කැති නැකත. කැති නැකතේ පළවෙනි පාදය විතරයි අයිති වෙන්නේ. කැති නැකත හිමි වෙන්නේ රවි ග්‍රහයාට. දැන් මේකේ මේ විශේෂත්වය තමයි මේ බෙරණ කියන නැකත ධනෙ සම්බන්ධ ඉතා සුභවාදී නැකතක්. හේතුව මේ නැකත පාලනය කරන්නේ සිකුරු ග්‍රහයා විසින්. සිකුරු කියන්නේ අපි දන්නවා ලෞකික සම්පත් ලබා දීමේ හැකියාව තියෙන ග්‍රහයෙක්. නමුත් මෙතන නැකත් සම්බන්ධව ලොකුවට බලපෑමක් එන්න හේතුව බුධ කියන්නේ තව වේගයෙන් ගමන් කරන ග්‍රහයෙක් නිසා. දැන් අපි මේ නැකත් වල මේෂ රාශිය තුල ක්‍රියාකාරීත්වය කෙටියෙන් විග්‍රහ කරොත් මේෂ රාශිය ආරම්භ වෙන්නේ අස්විද නැකතෙන්. එතනදී පෙන්눔 කරනවා නව ආරම්භයක්. ඔබ දන්නවා මීන කියන්නේ ජල රාශියක්, මේෂ කියන්නේ ගිනි රාශිය. නම් මේකේ ශක්තියේ ප්‍රධාන පරිවර්තනයක් වෙනවා මීන සිට මේෂ දක්වා යෑමේදී. මෙහිදී මේෂ රාශියේ ආරම්භක නැකත වන අස්විද නැකත මෙම නව ශක්තිය ලබා දීමේහි ප්‍රධාන කාර්යයක් ගන්න. ඊළඟට බෙරණ නැකතට ආවම මේ ලබාගත් ශක්තිය පවත්වාගෙන යෑම වෙන්නේ බෙරණ නැකතෙන්. ඒකම බෙරණ නැකත තුල යම් ශක්ති පරිවර්තනයක් වෙනවා අස්විද නැකතත් එක්ක සංසන්දනය කරත්. කැති නැකතට එනකොට තවත් මේකේ වෙනසක් වෙනවා මේ ශක්තිය. මේ ඊට ගැඹුරු නිසා අපි මෙතනදී ගොඩක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ සමහර විට දන්නවා ඇති මේ වීඩියෝ එක කරන අවස්ථාවේදී බුධ ග්‍රහයා ගමන් කරන්නේ මීන රාශිය. මීන කියන්නේ ජල රාශියක්. බුධ ග්‍රහයා නීච තත්ත්වයටපත් වෙනවා මේ මීන රාශිය තුල. මීන රාශිය හා මීන නවාංශකේ ගමන් කරනකොට ඒ නීච තත්ත්වය ඊටා අන්තයට යනවා. කියන්නේ ඊටා දුර්වල තත්ත්වයකටපත් වෙනවා. බුධ ග්‍රහයා නීච වීමේදී බලපාන කරුණු බොහෝ විට ප්‍රායෝගිකව ගත්තොත් උත්පත්තියේදී නීච වෙනකොට තමයි ඒකේ ගොඩක්ම බලපෑම එන්නේ. ගෝචර ගමනේ නීච වෙනකොට එන බලපෑම ගොඩක් වෙනස් ආකාරයකට තමයි. මීන රාශියෙන් පස්සේ බුධ ග්‍රහය ගමන් කරන්නේ මේෂ රාශියට. මේෂය කියන්නේ ගිනි රාශිය. එතකොට මේ චිත්‍රයෙන් පෙන්눔 කරන්නේ වෙනස ජල රාශියක ඉඳලා ගිනි රාශියකට ගමන් කරනකොට මේ බුධ ග්‍රහයාගේ ශක්තියේ ලොකු වෙනසක් අත්දකින්න පුළුවන්. ඒත් එකම මේ ග්‍රහ ගෝචරයේ ඒ කියන්නේ අප්‍රේල් 30න් පසුව එළමෙන ග්‍රහ ගෝචරයේදී රවි ගමන් කරන්නේ මේෂ රාශිය. උදාන සිංහල අවුරුද්ද යෙදෙන අප්‍රේල් 14 වන දින පමණ රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙනවා. එතෙන් සිට මාසයක පමණ කාලයක් මේෂ රාශියේ ගමන් කිරීමට යෙදෙනවා. අප්‍රේල් 30න් පසුව බුධ මේෂ රාශියට පැමිණෙනකොට රවි ග්‍රහයා ගමන් කරන්නේ මේෂ රාශිය. එහෙනම් රවි හා බුධ අතර පවතින සුලභ යෝගයක් වන බුධාදිත්‍ය යෝගයක් යෙදෙනවා මේ සති දෙක තුල. බුධාදිත්‍ය යෝගය කියන්නේ නිතර නිතර අපිට දකින්න ලැබෙන එකක්. හේතුව රවි හා බුධ ඉතා ළඟින් ගමන් කරන නිසා. දැන් අපි ගත්තොත් මීන ලග්න හිමියන්ගේ 4 හා 7 කියන භාව අධිපතිත්වය දරන්නේ බුධ ග්‍රහයා විසින්. 4 කියන්නේ සම්පත් ගැන කියවෙන භාවය. යාන වාහන, දීපල, නිවාස, ඉඩම්,
වගේ ලෞකික සම්පත් නිරූපණය කරන භාවය තමයි හතරවෙනි භාවය. හත්වෙනි භාවය කියන්නේ මේ ගොඩක් අය සලකන්නේ විවාහය සම්බන්ධව. නමුත් හත්වෙනි භාවය වැදගත් වෙනවා ව්‍යාපාර සම්බන්ධව. එහෙනම් මේ බුධ ග්‍රහයා මීන ලග්න හිමියන්ගේ ධනය සම්බන්ධයෙන් වක්‍රාකාරව ලොකු බලපෑමක් කරනවා. දෙවෙනි භාවය ඍජුව අයිති නොවුණත්. දැන් මේ බුධ ග්‍රහයා මේෂ රාශියට ගමන් කරනකොට නව ආරම්භයක් හිමි වෙනවා. ඒතෝ මෙතන සිදුවන ශක්ති පරිවර්තනය නිසා වෙන්නේ. බුධ කියන්නේ ඕනෑම ප්‍රතිඵලයක් ඉතා ඉක්මනින් ලබා දිය හැකි ග්‍රහයෙක්. ඒ නිසා බුධ ග්‍රහයා දෙවෙනි භාවයේ ගමන් කරනකොට අපිට අනිවාර්යෙන් සුළු හෝ ආකාරයේ ධනය සම්බන්ධ ප්‍රතිඵලයක් අත්විඳිය හැකි. ඊට අමතරව මේ දෙවැන්න සම්බන්ධ වෙන කතාව, විවාහකයගේ නම් පෞල් ජීවිතය වගේ දේවල් වල සුළු හෝ විශාල වෙනස්කම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අප්‍රේල් 30 වෙනිදා පමණ වන විට මීන ලග්නයේ පවතින ග්‍රහචාරය. දෙවැන්න හිමි අංගහරු ග්‍රහයා ලග්නයේ ගමන් කරනවා. රවි හා බුධ මං කලින් සඳහන් කරා වගේ දෙවැන්නේ ගමන් කරනවා. සිකුරු තමන්ගේම රාශියක් වන වෘෂභයේ ගමන් කරනවා. ඒ වෘෂභ රාශිය මීන ලග්නයේ පතිත වන්නේ 3 වෙනි භාවයේ. ගුරු ග්‍රහයා 4 වෙනිදා ගමන් කරනවා. ඒ නිසා මීන ලග්න හිමියන්ගේ මේ 4 වෙනිද බලවත් වෙලා තියෙන්නේ ගුරු ඍජු ගමනේ යෙදෙන නිසා. ඒකට මේ අප්‍රේල් 30 ඉඳන් 15 වෙනිදා වෙනකන් තියෙන සති දෙකක පමණ කාලය තුල රවි හා බුධ එකතුව ගමන් කරනවා මේ දෙවෙනි භාවයේ. දැන් අපි යම් ප්‍රමාණයක කරුණු මේ වෙනකන් සාකච්ඡා කරා. දෙවෙනි භාවයට වැටෙන මේෂ රාශියේ ස්වභාවය, මීන රාශියෙන් මේෂ රාශියට එනකොට සිදුවෙන ශක්ති පරිවර්තනය, බුධ ග්‍රහයාගේ ආයිති වෙන භාව. නැවතත් මතක් කරොත් බුධ ග්‍රහයාට මීන ලග්නේ ධනය සම්බන්ධ ප්‍රධාන භාවවන්. මීන ලග්නේ විතරක් නෙවෙයි ඕනෑම ලග්නයක ධනය සම්බන්ධ ප්‍රධාන වෙන්නේ 2 හා 11 කියන භාව. මේ භාව දෙක ඍජුව බුධ ග්‍රහයාට අයිති නොවුනත් මේ දෙවැන්නේ ගමන් කරන කාලය තුල සැලකිය යුතු බලපෑම කරන්න පුළුවන් ඔබගේ ධනස්ථානීය සම්බන්ධව. එතන මේකට අනිවාර්යෙන් එක එක්කෙනාගේ උපන් වෙලාව බලපානවා. දැන් උපන් වෙලාවේ ඔබගේ ධනය සම්බන්ධව බලවත් විදියට ග්‍රහ ගෝචරයේ ඉදිලා තියෙනවා නම් මේ ගමන් කරන කාලය තුල ඔබට සුළු හෝ වශයෙන් ධනය ලැබීමක් අනිවාර්යෙන් සිදු වෙනවා. ඒත් එක්කම බුධගේ අන්තර්දශා මහා දශාවටත් වඩා බලපාන්නේ අන්තර්දශා ඕ විදසා ලැබලා තියෙන අයටත් මේකේ ප්‍රතිඵලය අනිවාර්යෙන් හම්බ වෙනවා. ඊළඟට ගත්තොත් ඔබ ප්‍රබල සුභ ග්‍රහයන්ගේ මහා දශා අන්තර්දශා ගත කරනවා නම් ඒත් මේකේ ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතුයි. රවි දෙවැන්නේ ගමන් කරන නිසා වියදම් වැඩිවීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒක අපි දන්නවා රවි කියන්නේ මේෂ රාශියට උච්ච බලයෙන් යුක්ත ග්‍රහයෙක්. උච්ච ග්‍රහයෙක් යම් භාවයක ගමන් කරනකොට ඒ භාවයේ ක්‍රියාකාරීත්වය අනිවාර්යෙන් ඉහළ යනවා. දෙවැනි භාවයේ පිටගත්තොත් ඒකේ ප්‍රධාන අංගයක් වන්නේ මේ ධන, විශේෂයෙන් තැන්පත් ධනය. එතන මේ සම්බන්ධව ධනීය වියදම් කිරීමක් සිදුවේ හැකියි. මෙන්න මේ කාරණය ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු හේතුව ඔබගේ ව්‍යයස්ථානය වන 12 වෙනි භාවයේ රාහුත් ගමන් කරනවා. ඒ නිසා කල්පනාකාරී යුතුයි ධනය වියදම් කිරීම සම්බන්ධව. නමුත් බුධගේ ගමන් කිරීම මත අඩු වැඩි වශයෙන් මීන ලග්න හිමියන්ට ධනලාභ අනිවාර්යෙන් මතුවිය හැකියි. සමහරුන්ට ලොතරැයි දිනුම් වැදෙන්න පුළුවන්. තමන්ගේ උපන් වෙලාවල ප්‍රබල ධනයෝග නිර්මාණය වෙලා තියෙනවා නම්. මීන ලග්න හිමි ඔබ හැමට මේ නිර්මාණය වීමට එන ග්‍රහ යෝගයෙන් සුළු හෝ වශයෙන් හෝ යම් ආකාරයකින් හෝ ධනය වර්ධනය වීමක් වේවා යයි ප්‍රාර්ථනා කරමි.